නමුත් සත්‍යය නම් අවස්ථාව කිසිවිටකත් අප කරා එන්නේ නැහැ. අපට යම් ස්ථානයකට යා යුතු නම් මාවත කරා අපි ගමන් කරනවා වගේම අපේ අවස්ථාවන් අපි සොයාගත යුතුමයි. අලුත් අවුරුද්ද කියන්නේ අලුත් දින දර්ශනයක්ම නෙවෙයි. සියල්ල සුබවාදීව අප වෙත පිරිනැමීමකුත් නෙවෙයි. අප විසින් සකසා ගනු ලැබූ ඉලක්ක අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්න අපට ලැබෙන අලුත් කාලයක්. ඔබේ අරමුණ කරා යන්න අද ආරම්භ කළ හැකි කුඩා පියවරකින් ආරම්භ කරන්න. සිහින යථාර්ථයක් කර ගැනීම සඳහා කිසිවක් බාධාවක් කර නොගන්න. පෙර වසරේ වැරදි, අසාර්ථක වීම, පරාජය වීම සියල්ලක්ම ඔබේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට, ජයග්‍රහණය කර ගැනීමට ඉගෙනුමක් බවට පත් කරගන්නට ඔබට පුළුවන්. ඒ සියල්ල ඔබේ නවමු හැරවුම් ලක්ෂයක් බව සිතන්න. ඔබ වෙතට පැමිණි බාධක, කම්කටොළු, ගල්මුල් සියල්ලම ඔබේ ඉදිරි අරමුණ කරා යාමට ඔබ ශක්තිමත් කළ අවස්ථාවන් කියලා හිතට ගන්න. මාවත විවර වුණේ බාධක දෙස බලා සිටින්නට නොව මාවත විවර වුණේ බාධක තරණය කරගෙන ගිහිල්ලා මාවතට පිවිසෙන කෙනාට. ඉතින් ඔබේ ජීවිතයේ යහපත් අරමුණු සාර්ථක කර ගැනීම සඳහා සාර්ථකත්වයේ ගමන ආරම්භ කිරීම සඳහා මාවත ඔබ වෙතට එන දුරුණු සිට ඔබ මාවත කරා පිය නගන්නට අමතක කරන්න එපා. මේ නව වසරේ ඔබේ අරමුණ කරා යන මාවත වෙතට පිය නගන්නට පසුබට වෙන්න එපා. ඔබ දිනනවා නියතයි. ඔබට සුබ නව වසරක්.